මෙලෙස එතුමන් පිළිබඳව හඳුන්වා දෙන්නට සූදානම්. පෙරදිග අංක විද්‍යාව පිළිබඳව දක්ෂයෙක්. හදාරමින් තමන්ටම වූ ක්‍රමවේද ශිල්පීය ඥානයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවට ආවේනික වූ අංක විද්‍යාත්මක ක්‍රමයක් ඔහු නිර්මාණය කරනවා. කොටින්ම කිව්වොත් ලංකාව තුළ පුද්ගල චරිතයක්. තම YouTube නාලිකාව තුළ ඒ සියලු කරුණු කාරණා දැන් මූණු පොතට ගියත් අප්ඩේට් වෙච්ච වීඩියෝ එකක් බලන්නට පුළුවන්. මං හරි ආස කරන්නේ මූණ දිහා බලලා අංක සහිතව ඒ පුද්ගල චරිතයට ඉදිරියේ තියෙන පුරෝකතන කියන්නට ඔහුට හැකියාව තිබෙනවා. මේ විශ්වීය ලෝකයේ ගණිත ගුරුවරයෙක් ලෙස එතුමන් නිර්මාණය වෙන විට ප්‍රකට නීතිඥවරයෙක් යන වගේද පැහැදිලිව සටහන් තබමින් ඒ අවකාශය ඔහුට ලබා දෙන්නම්. වර එක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරය පාලන තනතුරුද හෙබුව ඔහු වර්තමානයේ කසුකාලීනව සහකාර මැතිවරණ කුමසාරිස්වරයා ලෙසද ඔහු කාලයක සේවය කළා. ගෞරවනීය ආරාධනාව ඔබතුමාන්ට. ඔහු මේ වෙලාවෙත් හිතට හයිය අරගෙන ඔබට ශක්තියක් වෙන්නට ඔබේ ජීවිතයට ඒ වූ අංක ගණිතයේ ඇති ප්‍රතිලාභයන් කියා දෙන්නට මේ මිනිසා මේ පුද්ගල චරිතය දැන් මේ වේදිකාවට එනවා. විශ්වතරණී උපදේශක මණ්ඩලයේ ප්‍රධාන උපදේශක නීතිඥ කතා කරන්නට ඔබ තරම් චතුර කවුද දක්ෂ එන නීතිඥ චතුර උමගිලිය මහතාට තාම කෞරණීය ඇරයෝ. ආයිබෝවන් සුබ උදෑසනක් සියලුම දෙනාට සුබ දවසක්. අපේ ආදරණීය ගෞරවනීය මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමා ඇතුළු සියලුම ගෞරවනීය ආරාධිත කණ්ඩායමින් අවසරයි. ඒ වගේම විශ්වධරණී ප්‍රධාන සංස්කාරක අපේ මේ වැඩසටහන ප්‍රධාන සංවිධායක හරින්ද්‍රනාත් කේමින්ද අපේ ආදරණීය මහත්මයා ඇතුළු අනිකුත් සියලුම දෙනාගෙන් අවසරයි. මම පොඩ්ඩක් අද මැයි 18 අද දවස ගැන වචනයක් කියලා පටන් ගත්තේ නැත්නම් අපේ යුතුයකම නෙමෙයි. 30 අවුරුද්දක් ඇදිච්ච යුද්ධය ඉවර වෙච්ච දවස අද. 30 අවුරුද්දක් දිග්ගැසිච්ච යුද්ධයක් ඉවර වෙච්ච ඒ ඓතිහාසික ජයග්‍රහණයේ සනිටුහන් වෙච්ච දවස අද. මැයි 18 2009 මැයි 18 අමතක කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා නම් මම හිතන්නේ අන්තිම කුහක මිනිහෙක්. එතකොට ඒ දවසේ මේ දවසේ මේ ජයග්‍රහණය කියන හැබැයි මෙහෙමයි 30 අවුරුදු යුද්ධය ඇති වුණෙත් බලලෝභී දේශපාලඥයන්ගේ මේ විප්‍රකාර හින්දා. හැබැයි ඒ 30 අවුරුදු යුද්ධය විතර නෙමෙයි 71 අර්බුදයක් 88 89 සිවිල් අර්බුද දෙක මේ ඔක්කොම ඇති කරගත්ත දේවල්. කෙසේ නමුත් යුද්ධයක් ඇති වුණාට පස්සේ LTT ත්‍රස්තවාදී කණ්ඩායම කරපු දේ කොහොමවත් අනුමත කරන්න බෑනේ. කරේ ම්ලේච්ඡ තිරිසන් වැඩනේ. ඒ යුගය පොඩ්ඩක් මතක් කරලා බලන්න. මෙහෙම නිදහසේ ඇවිල්ලා මෙහෙම වැඩසටහනක් කරන්න පුළුවන් කාලයක්ද තිබ්බේ? බස් එකක් ගානේ බෝම්බ පුපුරන කාලයක් තිබුණා. මුළු රටම ලොකු අර්බුදයක හිටියා. ඉතින් මේ තැනට අපේ රට ගෙනාපු ඒ ගේන්න නායකත්වයේ දුන්නු. ඒ කියන්නේ මේ සාමකාමී පරිසරය ඇති කරන්න නායකත්වයේ දුන්නු. එවක දේශපාලන නායකත්වයටත් මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ එවක දේශපාලන නායකත්වය සහ සරත් පොන්සේකා මැතිතුමා විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාපතිවරු සියලු දෙනා ප්‍රමුඛ. ඒ ගෞරවනීය රණවිරුවන්ටත් අපේ ශීර්ෂ ප්‍රණාමය හිමි වෙන්න ඕනේ මේ වෙලාවේ. ඒක සිහි නොකර මොනම උත්සවයක්වත් මෙතනින් එහාට කරන එක තේරුමක් නෑ මං හිතන්නේ. එහෙනම් මං ගෞරවයෙන් ආදරයෙන් මේ හෘදයාංගම රට දැය වෙනුවෙන් දිවිපිදුපු සියලු දෙනා සිහි කරමින් ඒ අයට ගෞරවය ඔබ සියලු දෙනා වෙනුවෙන් පිරිනමමින් කතාව ආරම්භ කරනවා. හොඳයි. දැන් මම මෙහෙම හිතනවා. මම විනාඩි 15කට වඩා කතා කරන්නේ මේ ලෝකේ මෙච්චර දියුණු උනේ දැන් ඔය මානව වර්ගය වර්ධනය වෙලා මේ හෝමෝ හැබිලස් හෝමෝ ඉරෙක්ටස් හෝමෝ නියන්ඩර්තාල් හෝමෝ සේපියන් හෝමෝ සේපියන් ඔහොම වර්ධනය උනේ ලෝකේ යම් දේවල් හොයාගත්ත හින්දා කාලෙන් කාලයට. මම හිතනවා ප්‍රධාන කරුණු දෙකක්. ගින්දරයි අංකයි හොයාගත්තේ නැත්තම් ලෝකේ අද තියෙන තත්ත්වේ නැහැ. ගින්දර හොයා ගැනීමයි මානව ශිෂ්ටාචාරයේ වර්ධනයට හේතු වෙච්ච ප්‍රධාන කාරණා විදිහට මම දකිනවා සහ අංක. මේ අංක කියන්නේ කවුරුත් නිපදවපු මිනිස්සු නිපදවපු දෙයක් නෙමෙයි මේ විශ්වීය දෙයක්. ඒක අනාවරණය කරගත්ත දෙයක්. පසක් කරගත්ත දෙයක්. එතකොට මේ හොයා ගැනීම ලෝකයේ මෙච්චර දියුණු වෙන්න බලපෑවා. අංකවල තියෙන වැදගත්කම කියන්න දෙයක් නැහැනේ. අහසේ අභ්‍යවකාශයේ යන ගුවන් යානයක් වුණත් ගුවන් යානය ඉහළට ගන්නෙත්
ධාවනය වෙන්නේ එක ලෑන් කරන්නේ මේ ඔක්කොම වෙන්නේ මේ අංක රටා එක්ක තියෙන ගණිතමය සිද්ධාන්ත භෞතික සිද්ධාන්ත එක්කනේ භෞතික විද්‍යාත්මක ගණිතමය මේ අංකවල තියෙනවා පැති දෙකක්. එක පැත්තක් ඔය අපි දකින භෞතික පැත්ත. අනිත් පැත්ත තමයි මේ අංකවල සැංගිලා තියෙන ආධ්‍යාත්මික පැත්තක් තියෙනවා. ඒක ගවේෂණය කරන විෂයක් තමයි අංක විද්‍යාව. අංකවල තියෙන හැංගිච්ච පැත්ත, ආධ්‍යාත්මික පැත්ත. මේ අංක කොහොමද අපිට බලපාන්නේ කියන එක. දැන් ඔන්න පොඩ්ඩක්වත් වැරදියට තේරුම් ගන්න එපා. දැන් ඔය කියනනේ මේ අංක විද්‍යාවේ ඥාති විෂයන් තමයි අංක විද්‍යාව, ජ්‍යොතිෂය, නාඩි වාක්‍ය, හස්ත රේඛා. අපේ ගරු මැතිතුමා කිව්වා හේමන්ද මේ අපේ මේ හරින්ද්‍රනාත් මැතිතුමා බටහිර ගොඩක් දුරට මේවා මේ මිත්‍යා කියලා කොන් වුණා කියලා. ඒකේ මට හිතෙන්නේ හරින්ද්‍රනාත් මහත්මයා අර්ධ සත්‍යයක් තියෙනවා. ඔබතුමා කියපු දේ. ඒ ඇත්තටම එක පැත්තකින් එහෙම වෙනකොට අපිට වඩා ගොඩාක් ඉදිරි ගවේෂණ සිද්ධ වෙලා තියෙනවා බටහිර. අංක විද්‍යාවද, මේ ජ්‍යොතිෂයද, නාඩි වාක්‍යද, හස්ත රේඛාද. මම දකින වෙනස තමයි පෙරදිග අය අන්ධ භක්තියෙන් ගවේෂණය කරනකොට, වැඩිපුර අන්ධ භක්තියෙන් ගවේෂණය කරනකොට බටහිර අය සමත් වෙනවා මේක තර්කානුකූල ප්‍රවේශයකින් ගවේෂණය කරන්න. මම දකිනවා ඒ ලොකු වෙනසක් තියෙනවා එතන. දැන් කෙසේ වෙතත් මේ අංක විද්‍යාව වේවා, ජ්‍යොතිෂ වේවා, මේ අංක වේවා. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් නේද? කෙනෙක් අහන්න පුළුවන් මේ අංක වලට පුළුවන් ද මිනිසුන්ට බලපෑමක් කරන්න? සෙනසුරුට, රවිට, සඳුට, කුජට පුළුවන් ද මිනිසුන්ට බලපෑමක් කරන්න කියලා. සරල පිළිතුරක් තියෙන්නේ. අංකවලටවත් ওই ග්‍රහයොන්ටවත් මිනිසුන්ට බලපෑමක් කරන්න බෑ. හැබැයි ඒවා මිනිසුන්ට බලපෑමක් කරනව නෙවෙයි. මිනිස්සුන්ට මේ විශ්වයේ ජීවියෙක් විදියට ඉපදුනහම තියෙන කොයි වගේ දෛවයක්, කොයි වගේ කර්ම ශක්තියක්, කොයි වගේ පොටෙන්ෂල් එකක්, කොයි වගේ විභවයක් අරගෙනද මිනිස්සයා ඉපදුනේ කියන එක. අරව දර්ශක විදියට පෙන්නනවා. උපදින මොහොතේ ආකාශ සිතියමෙන් පෙන්නනවා මේ වෙලේ ඉපදිච්ච ජීවියාට මෙන්න මේ වගේ බලපෑමක් තියෙනවා කියන. මෙයා මෙන්න මේ වගේ කර්ම ශක්තියක් දායාද කරගෙනයි මේ ලෝකෙට ආවේ කියන එක. ඒක පෙන්වන දර්ශකයක් විතරයි. නැතුව මේ සෙනසුරු ඇවිල්ලා මුකුත් කරන්නේ නැහැ අපිට. එහෙම කරන්න බෑනේ. ඒක මහ විකාරයක් නේ එහෙම හිතනවනම්. ඒක නෙමෙයි. ඕකේ තියෙන්නේ අනිත් පැත්තේ ප්‍රතිතර්කයේ තියෙන්නේ. ඒව ඇවිල්ලා දර්ශක. අපි කාට හරි කියන්න පුළුවන්ද මේ ලෝකේ ඒ වගේ දර්ශක නැහැ කියලා? දැන් හිතන්න වැහිලීනියෝ පියාඹලා මොන හරි සංඥාවක් දෙන්නේ නැද්ද කාලගුණික අනාගතයේ සිද්ධ වෙන කාලගුණික විපර්යාසයක් ගැන? ගෙදර කැරපොත්තු මතුවෙලා පෙන්නන්නේ නැද්ද හෙට අනිද්දා මොන හරි කාලගුණ විපර්යාසයක් වෙනවා කියන එක? අර සුනාමිය ආපු වෙලේ අපේ යාල ජාතික උද්‍යානයේ, එතකොට මම යාල ජාතික උද්‍යානයේ නෙමෙයි වැඩ කරන්නේ 2004 නේ සුනාමිය ආවේ. එතකොට මම නීතිඥවරයෙක් විතරයි පරිපාලනසේවයට ආවේ 2005 නේ මම. ඊට අවුරුදු 20කට 21කට කලින් සුනාමිය එන වෙලේ යාල ජාතික උද්‍යානයේ පටලංගල බංගලාවේ හිටපු මිනිස්සු ඔක්කොම මැරුණා සුනාමියට හවුවෙලා. මම හිතන්නේ ගොඩක් අය මැරුණා. හැබැයි යාල ඔච්චර සත්තු ඉන්න වනාන්තරේ කිසිම සතෙක් මැරුණා කියලා වාර්තා වෙන්නේ නැහැ. පොඩි සත්තු මැරෙන්නේ නැති. මං කියන සමහර වාර්තා වෙන ප්‍රමාණය විශාල සත්තු කවුරුත් මැරුණා කියලා ආරංචි වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ සත්තු ඒ සුනාමියට පැය ගානකට කලින් පොඩ්ඩක් උස් තැන් වලට සංක්‍රමණය වුණා කියන එක තමයි පිළිගැනීම. දැන් එතකොට අපිට නොදැනෙන ඉඟියක් සත්තුන්ට දැනෙන්නේ නැද්ද සමහර විට? දැනෙනවා. එතකොට මේ හැම විෂයකම තියෙන්නේ මේ දර්ශකමය වටිනාකමක්. කලින් පෙන්නනවා මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. අපිට පාර පෙන්නනවා. නැවකට ප්‍රදීපාගාරයක් මඟ පෙන්නනවා වගේ අපිට පාර පෙන්නනවා. යන්න තියෙන කාලගුණ වාර්තාවක් වගේ පෙන්නනවා මෙන්න මේක මෙහෙම වෙන්න පුළුවන්. කුඩයක් අරන් යන්න. එතකොට මේ අංක විද්‍යාවෙන් කියන්නේ ජ්‍යොතිෂයෙන් කියන්නේ පූර්ව කතනයක් 100%ක් එල්බෙන්න එපා. බුදුබණ වගේ වෙන කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ දර්ශනය වගේ පරම සත්‍යය දේශනා කරන්න කියන්න මේ කිසිම විෂයකට බෑ. මේ විෂයන් අද පිරිහිලා තියෙන්නේ මේවා කියන අය තමම් ශාස්ත්‍රවරුන්ටත් වඩා ශාස්ත්‍රවරු වෙන්න යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ විෂයන් වල තියෙනවා 70%ක 75ක 80ක සත්‍යයක්. ඒක හොයන්න. ඒකෙන් ජීවිතේට ගන්න පුළුවන් ආලෝකය මොකද්ද කියලා බලන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඒ නිසා දැන් මේ විෂයන් වලින් අපි තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ මේ පාර කණ්ඩායමේ 50 ගාණක් සහතික ලබන්න කියන විද්‍යාර්ථීන් වෙන සුදුසුකම් ලැබුවා. අද 30 දෙනෙක් විතර ඇවිල්ලා ඉන්නව නේද හරින්නාත් මහත්මයා මම හිතන්නේ. ඉතින් මේ අපේ අවසානය නෙමෙයි. පාඨමාලාව ඉවරයි කියන්නේ දැන් තමයි ඇත්තටම ආරම්භය. පාඨමාලාවේ මොනවද දුන්නේ? අංක විද්‍යා සිද්ධාන්ත විතරයි.
ප්‍රැක්ටිකල් දැන් ඕගොල්ලොයි අපි එකතු වෙලා ගවේෂණ චාරිකාවේ යෙදෙන්න ඕන. දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් ඉදිරියේදී හදිසි මරණ වලට ලක් වෙච්ච පුළුවන් තරම් නියදියක් ගන්නවා. අරගෙන ඒගොල්ලොන්ගේ නවග්‍රහ වගුව පිළියෙල කරනවා. අංක විද්‍යාත්මක බලනවා. ජ්‍යොතිෂයෙන් බලනවා. මොනවා හරි තියෙනවද ඒවා ගැන දැනගන්න සංඥා. ඒව බලනවා. එහෙම සංඥා කලින් දැනගත්තා නම් ඒව වළක්වන්න ක්‍රමයක් තිබුණාද කියන එක ගවේෂණය කරනවා. ඒකනේ වැදගත් වෙන්නේ. දැන් එක දෙයක් හරි අපි තේරුම් ගන්න ඕන කර්මය වුණත් නියත නෑ හොඳේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තමයි කම්ම පටිසරණෝ කම්ම දායාදෝ සියලු සත්වයෝ කර්මයේ පිළිසරණ කරගෙන කර්මයේ දායාද කොටගෙන ජීවත් වෙනවා කියලා. හැබැයි කර්මයේ එකම දේ කියලා කොයි වෙලෙවත් කොතනවත් දේශනා කරේ නෑ. මිනිස්සුගේ මරණය පවා සිද්ධ වෙනවා උපච්ඡේදක කර්ම වලින්. ඔබ තුමන්ලා අහලා ඇති. දැන් හිතන්නකො සුනාමියක් ඇවිල්ලා 40000ක් විතර මැරුණා. ඒ ඔක්කොම මොකද ඒ වෙලේ මැරෙන්න තිබ්බ ආයුෂ ඉවර වෙච්ච කර්ම ශක්තිය ඉවර වෙච්ච අයද? ඔතන ඔය අයගේ මේ ජන්මපත්‍ර බැලුවා නම් ඕන තරම් දීර්ඝායුෂ යෝග තියන අය ඉන්නේ නැති. එතකොට මේවා කොහොමද පැහැදිලි කරගන්නේ? මම මේ කියන්නේ හැදුවේ අපිට ලොකු ගවේෂණයක් කරන්න තියෙනවා ඉස්සරහට. මේ අංක විද්‍යාවේ එක තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. මේ දුරක් නොපෙනෙන අපිට අපේ ජීවිත කාලය තුල කවදාවත් ගවේෂණය කරලා ඉවර කරන්න නොලැබෙන නමුත් අපිට සංවර්ධනයට දායක වෙන්න පුළුවන් මේ විෂයන්ගේ. සංවර්ධනයට දායක වෙලා ඉතුරු බැටන් එක දෙන්න පුළුවන් ඊළඟ පරම්පරාවට. දැන් මම ඔබතුමාලට මෙහෙම එකක් කියන්නකෝ. දැන් මේ උත්සවයක් නිර්මාණය වෙනවානේ. මම මෙහෙම කිව්වොත් කවුරුත් අමනාප වෙන්න එපා. මං හිතන්නේ හරින්ද්‍රනාත් කේමින්ද මහත්මයා අමනාප වෙන එකක් නැහැ. ඔබතුමා තමයි මෙතන ප්‍රධාන සංවිධායකයා මේ උත්සවයේ මේ වැඩසටහනේ දීර්ඝ ගමනක් ආරම්භ කරලා තියෙනවා. හැබැයි මම මෙහෙම අතීතෙට ගිහින් මම මෙහෙම කිව්වොත් මේ උත්සවය 2021 අවුරුද්ද එක්තරා දවසක මට ඇති වෙන සිතුවිල්ලක ප්‍රතිඵලයක්. මොන දැන් මම ඔප්පු කරලා පෙන්නනවා හොඳේ. 2020 අවුරුද්දේ එක්තරා දවසක මට සිතුවිල්ලක් ඇති වෙනවා අංක විද්‍යාව ජනගත කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මම 1996 ඉඳන් මේ විෂය ගවේෂණය කරා. මම උසස් පෙළ කරේ 1996 එතන ඉඳන් මම මේ විෂය ගවේෂණය කරා. මගේ සීයාගෙන් ගත්ත විෂය. ගවේෂණය කළා බටහිර අංක විද්‍යාවත් ගවේෂණය කළා. සීයාගේ දැනුමත් අරගෙන පෙරදිග අංක විද්‍යාව ලාල් චෞධරිගේ බටහිර පෙරදිග අංක විද්‍යාවත් ගවේෂණය කළා. ওই දෙක තුනම සංකලනය කළා මගේම මොඩල් එකක් හැදුවා. දැන් ඇත්තටම ඔබතුමාලා ඉගෙන ගත්ත නවග්‍රහ වගුව එහෙම ලෝකේ කොහෙවත් නැහැ. ඒක මම නිර්මාණය කරපු එකක්. ඕන තැනක සර්ච් කරලා බලන්න එහෙම එකක් නැහැ. ඒක කෙලින්ම චතුරෝම ගිලිය නිර්මාණය කරපු එකක්. ආඩම්බරේ නෙමෙයි කියන්නේ පොඩි ආත්මාභිමානකින්. ඒතකොට මං කියන්න හැදුවේ මට 2020 එක දවසක එනවා සිතුවිල්ලක් මේක ජනගත කරන්න ඕනේ. මෙහෙම මං විතරක් භුක්ති විඳ දන්න අයට කියලා දිදී ඉඳලා වැඩක් නැහැ. මේක ජනගත කරන්න ඕනේ කියලා. ඒ සිතුවිල්ලත් එක්ක මං කතා කරනවා විශ්වකර්ම නාලිකාවට. එතකොට මගේ නාලිකාවක් තිබුණේ නැහැ නේ. විශ්වකර්ම නාලිකාවට කතා කරලා මං කියනවා මේ අංක විද්‍යාව වැඩසටහනක් තියෙනවා කරමුද කියලා. කරමු කියනවා. ඒක කරනවා. ඒක බලනවා සති දෙකක් ඇතුළත ලක්ෂයක්. ඒ තමයි ආරම්භය. ඒ සිතුවිල්ල එදා පහළ නොවුණා නම් අංක විද්‍යාව මම ජනගත කරන්නේ නැහැ. අංක විද්‍යාව මම ජනගත නොකරා නම් මේ අද ලංකාවේ අංක විද්‍යාව කියලා විෂයක් හරි ලස්සනට ගොඩ නැගිලා තියෙනවා. ඒ විෂය හැදුවේ මම කියන වචනේ අයින් කරන්න හොඳේ. අපි කියමුකෝ මම ඒකේ මැද මමනේ ඉන්නේ නියස්ටි. එතකොට එහෙම නොකරා නම් කණ්ඩායම් 15ක් අද වෙනකොට ඉගෙන ගන්න නැහැ. මෙතන ඉන්නේ 13 සහ 14 කණ්ඩායම් දෙක. 15 වෙනි කණ්ඩායම තාම ඔන්ගෝයින් යනවා. 16 වෙනි කණ්ඩායම ඊයේ පටන් ගත්තා. පෙරේද පටන් ගත්තා. එතකොට දෙස් විදෙස් ශ්‍රී ලාංකිකව පිරිසක් විශේෂයෙන් මාත් එක්ක එකතුනේ බුද්ධිමත් කණ්ඩායමක්. මම කතා කරේ නෑ කවදාවත් ගැලරියට. ඒ වචනේ කිව්වට කියන්න වෙනවා. ඒ කියන්නේ අර නිකන් අර අන්ධ භක්තියෙන් ඕන දෙයක් ඔළුවෙන් දරා ගන්න වෙලඳ ගන්න අයට නෙමෙයි මම කතා කරේ. මම කතා කරේ එක්තරා බුද්ධිමත් කණ්ඩායමකට. එන්න බලන්න ගවේෂණය කරන්න ඉගෙන ගන්න සත්‍ය හොයන්න 100%ක සත්‍යයක් හොයන්න එන්න එපා. 75%ක 80ක් තියෙනවා. මේක ඉගෙනගෙන ජීවිතේට ආලෝකයක් ගන්න කියන පණිවිඩයනේ මම දුන්නේ. ඉතින් ඒක ගවේෂණය කරන්න ආවා ඔබතුමියන්ලා දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයෝ එකතු වුණා. ඉතින් මම කියපු දේ හරි නේද හරින්නාත් මහත්මයා? අර සිතුවිල්ල නැත්තම් එතනින් එහා ආපු මොකක්වත් වෙන්නේ නැහැ නේ. එතකොට නමුත් ඒ සිතුවිල්ල ඇති වෙන එකත් විශ්වීය යම්කිසි ඒක වෙන්න තිබ්බ දෙයක් වෙන්නත් පුළුවන්. මේකත් වෙන්න තිබ්බ දෙයක් වෙන්නත් පුළුවන්. අපි නිර්මාණය කරගන්න නැති එකෙන් කොටසක්. හරි. එතකොට හරින්ද්‍රනාත් මහත්මයා ගැන යමක් කියන්න ඕනේ. ඇත්තටම මගේ කණ්ඩායම් වලින් මේ වගේ ගොඩක් ලොකු මොරාල් එකකින් වැඩ කරනවා සමහර කණ්ඩායම් වැඩ කරන්නේ නැහැ. නමුත් මට බිහි වෙච්ච කණ්ඩායම් 14න් දැන්ට 14න් 15 ගැන තාම කියන්න බෑ. කණ්ඩායම් 14න් මීට පෙර දෙක තුන කණ්ඩායම් එකතු වෙලා මේ වගේ ලස්සන උත්සවයක් කරා. ඒගොල්ලෝ අදටත් මාත් එක්ක ලොකු ගමනක් යනවා. ඒගොල්ලෝව මම සම්බන්ධ කරලා දෙන්නම් ඉදිරියේදී. ඊට පස්සේ එවන් ගමනක් යන නායකත්වයක් දුන්නේ හරින්ද්‍රනාත් කේමින්ද මහත්මයා. අපි එතුමාටත් පොළසන් ආදයක් දෙමු.
ඉතින් හරින්ද්‍රනාත් මහත්මයාට විතරක් නෙමෙයි මේ උත්සවයේ සංවිධානය කරේ ලේසි දෙයක් නෙමෙයි ලොකු බරපැනක් තිබ්බා. ඒ බරපැනට දෙස් විදෙස් ගොඩක් අය දායක වුණා. දායක වෙලා තමයි හරින්ද්‍රනාත් මහත්මයාට ශක්තියක් උනේ. ඒ සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා. මට මෙතෙන්දි කරන්න ලැබුණේ සහතික ටික මුද්‍රණය කළා සහතික ලැමිනේට් කළා ඕගොල්ලන්ට ගෙනත් දෙන කොටස පමණයි. ඉතින් උත්සවයේ සංවිධාන කටයුතු ඔක්කොම හරින්ද්‍රනාත් මහත්මයා ඇතුළු ඒ කමිටුව සහ අනිකුත් සහාය දුන්න සියලු දෙනා ඒගොල්ලෝ සියලු දෙනාට ස්තුතියි. ඉතින් අපි ලොකු ගමනක් යන්න ආරම්භ කරන්නේ. මේක මට කියන්න තියෙන මේක ආරම්භයක් විතරයි හොඳේ. අවසානයක් නෙවෙයි. ඇත්තටම දැන් තමයි ගමන පටන් ගන්න. ඇයි තියරි ඉවරයි. තියරි වලින්ම ප්‍රැක්ටිකල් බලන්න බෑ හොඳේ. දැන් නවග්‍රහ වගු එහෙම හදනකොට එහෙම අසංකේයීය ප්‍රශ්න සංඛ්‍යාවක් මතුවෙයි. ඒවට උත්තර සාකච්ඡා කරමින් අපි ඉස්සරහට යන්. දැන් ඔයගොල්ලන්ගේ කණ්ඩායම කෙලින්ම මම WhatsApp group එක පරිවර්තනය කරනවා විද්‍යාර්ථ කණ්ඩායමක් බවට මේ සාතික ප්‍රදානෙන් පස්සේ. ඊට පස්සේ අපිට තියෙන ගවේෂණ චාරිකාව. එහෙනම් ලොකු ගමනක් යන් හැමෝටම ජය සතුට සාමය පිරි ඉදිරි කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි දෙවි පීඨයි හැමෝටම සුබම සුබ කාලයක් වේවා.